මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ supply dashboard එකේ දැන් පෙන්වන අලුත් features වගේක්. ඉස්සෙල්ලා login වෙන්න සාමාන්‍ය login එකෙන් තියන්න පුළුවන්, supply login එකෙන් තියන්න පුළුවන්. supply login එකෙන් ආවොත් කෙලින්ම dashboard එක පෙන්වනවා. සාමාන්‍ය login එකෙන් ගියොත් වෙනම navigation එකක් තියෙනවා. මම ඒක පෙන්වන්නම්. log වුණාට පස්සේ ආයෙ menu එක click කරලා supply dashboard click කරනවා. login වුණාට පස්සේ වම් පැත්තේ පෙන්නනවා orders ඇවිත් තියෙන ප්‍රමාණය. pending orders තියෙනවා නම් ඒ කියන්නේ order එක එක්ක process කරලා නැහැ නැත්නම් cancel කරලා නැහැ. ඒක system එක හරහා තමයි කරන්න ඕනේ. orders බලා ගන්න වම් පැත්ත menu එකෙන් orders click කරන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා තමුන්ගේ account එකේ යටතේ තියෙන products ප්‍රමාණය. මේ demo account එකේ තියෙන එකයි. ඊළඟ tab එකේ පෙන්නනවා ඇවිත් තියෙන සම්පූර්ණ RFQ ප්‍රමාණය. ඊට අමතරව යටින් පෙන්නනවා මේ මාසේ ඇවිත් තියෙන RFQs ප්‍රමාණය. අලුත් RFQs බලා ගන්න වම් පැත්තේ new RFQs කියන menu එකට ගිහින් බලා ගන්න පුළුවන්. ongoing RFQs කියන්නේ stockpile system එක හරහා RFQ එකකට පිළිතුරක් දාලා තියෙනවා නම් ඒක මෙතන තමයි පෙන්වන්නේ. ඊළඟ tab එකේ calls පෙන්නනවා ගිය මාසේ calls ප්‍රමාණයයි මේ මාසේ ඇවිත් තියෙන calls ප්‍රමාණයයි. ඊට අමතරව call log එකක්වත් පෙන්නනවා. ඇවිත් තියෙන දිනයයි වෙලාවයි call කරපු customer ගේ numberයි call එක ගිහින් තියෙන duration එකයි answer the missed කියලා. ඊළඟ calls ටික බලා ගන්න පුළුවන් next button එක ඔබලා.